අයිවන් ප්‍රේකඩාලෝල හිත පිතුරුණේ ඔබ ක්‍රිකට් නාලෙක්කයි එකතු වෙලා ඉන්නේ. ඉතින් පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියත් ඉතාමත් තීරණාත්මක වෙලා තිබුණා ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ට. ඉතින් ලාහෝර කලන්ඩර්ස් කණ්ඩායම සහ පේශ්වර් සල්මි අතර තරගය පවත්වන්නට නියමිතයි 19 වන තරගය ලෙස. අවසන් තරග පහ ගත්තාම තරග 3ක් ලාහෝර කලන්ඩර්ස් Tamanගේ අවසන් තරග පහෙන් දිනලා තිබෙනවා. ඒ වගේම තමයි පේශ්වර් සල්මිත් ඒ ආකාරයටම අවසන් තරග පහෙන් 3ක් දිනලා තිබෙනවා කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. හෙඩ් ටු හෙඩ් ඉතිහාසය ගත්තාම කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් අවසන් තරග හෙඩ් ටු හෙඩ් පහෙන් දිනලා තිබෙනවා කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ලාහෝර කලන්ඩර්ස් පැත්තට අපි අවධානය යොමු කරොත් එහෙම මොහමඩ් නයිම් තීරණාත්මක ප්‍රතිකරුවා ඔහු තමයි වැඩිම ලකුණුලාභියා මෙතෙක් තරගාවලිය තුල වුන් වෙනුවෙන් ලකුණු 103ක්. ඒ වගේම ෂයින් අෆ්රිඩි කඩලු 7ක් දාගෙන වැඩිම කඩලුලාභියා ලෙසත් ඉනිමක වැඩිම ලකුණු 199යි කඩලු 6ක් ලෙස තමයි ඔවුන්ගේ වාර්තා වෙන්නේ. අපි පේශ්වර් සල්මි පැත්තට ගත්තොත් බාබර් අසම් ලකුණු 169ක් රැස් කරලා වැඩිම ලකුණුලාභියා බවටත් ඉෆ්තිකා අහමඩ් වැඩිම කඩලුලාභියා බවට පත් වෙලා තිබුණා කඩලු 7ක් දාගෙන ලකුණු 246යි කඩලු 3යි. ඔවුන්ගේ ඉනිමක වැඩිම ලකුණු පසුගිය තරගයේදී තමයි ඒක වාර්තා කළේ කරච්චි කිංස්ට එරෙහිව කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඉතින් අපි ගත්තොත් එහෙම ලාහෝර කලන්ඩර්ස් පැත්තේ තීරණාත්මක ක්‍රීඩකයන් සිකන්දර් රාසා ඉන්නවා, මොහමඩ් නයිම් ඉන්නවා, හැරිස් රවුෆ්, ඒ වගේම ෂයින් අෆ්රිඩි ඉන්නවා. ඒ වගේම පේශ්වර් සල්මි පැත්තට හැරුණොත් එහෙනම් බාබර් අසම්, කුසල් මෙන්ඩිස් ඉන්නවා. ශතකලාභියා පසුගිය තරගය තුලදී ශ්‍රී ලාංකේය ක්‍රීඩකයෙක් මේ තරගාවලිය තුලදී ශතකයක් වාර්තා කරා නම් මේ එකම ශතකය එයයි. ඒ වගේම ශ්‍රී ලාංකේය කඩු රකින්නේ PSL තරගාවලියකදී වාර්තා කරපු එකම ශතකයත් මේ බවට පත් වීම විශේෂත්වයක්. ඒ වගේම ඉෆ්තිකා අහමඩ් පන්දුවෙන් පිටතට වඩා පන්දුවෙන් දැන් දක්ෂතාව දක්වනවා කියන කාරණේ සඳහන් කරනවා. ඒ වගේම බංගලාදේශ ක්‍රීඩකයා ෂොරිෆුල් ඉස්ලාමුත් ඒ වගේම සොෆියා මුකීම් කියන ක්‍රීඩකයාත් ඉතාමත්ම හොඳින් පන්දු වැවීමේ කාර්ය සිදු කරනවා. හෙඩ් ටු හෙඩ් ඕවරෝල් ඉතිහාසය ගත්තාම ලාහෝර කලන්ඩර්ස් මේ සමස්ත තරග 21ක් පවත්වලා තිබුණා. ඒකෙන් ලාහෝර කලන්ඩර්ස් තරග 9ක් දිනද්දී පේශ්වර් සල්මි තරග 11ක් දිනලා තිබෙනවා. ඉතින් කරච්චි නැෂනල් ස්ටේඩියම් එකේ තමයි මේ තරගය පවත්වන්නේ. ඒ අනුව ලාහෝර කලන්ඩර්ස් තමයි මේ ක්‍රීඩාංගණය තුල මේ කණ්ඩායමත් එක්ක තිබ්බ සල්මි කණ්ඩායමත් එක්ක තිබ්බ තරග තුනම ජයග්‍රහණය කරලා තිබෙන්නේ. ඕවරෝල් තරග 232ක් පවත්වලා ඉන් ෆස්ට් ඉනින්ග්ස් බැට් කරපු ටීම් එක තරග 98කුයි සෙකන්ඩ් ඉනින්ග්ස් බැට් කරපු ටීම් එක තරග 128කුයි ජයග්‍රහණය කරලා තිබුණා. ෆස්ට් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එක 157ක් ලෙස සටහන් වෙන්නේ. සෙකන්ඩ් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එක 147යි. ඉතින් යම් කණ්ඩායමක් 170 සීමාව අභිභව තියෙන අනිවාර්යයෙන්ම තරගයේ ජයග්‍රහණය කිරීමේ අවකාශය ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම ෆස්ට් බෝල් කරනවා නම් කණ්ඩායම කියන්නේ ඉනිම චේස් කරන්න නම් ඔවුන් හදන්නේ ඔවුන් ප්‍රතිකරණයෙන් චේස් කරන්න නම් නැත්නම් දෙවනුව ප්‍රතිකරණයෙන් නියැලෙන්නට නම් හදන්නේ ඔවුන් අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රතිවාදියාව 160 සීමාවේ 65 සීමාවේ රඳවගත යුතුයි කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. එතකොට ඔවුන්ට ඒ ලකුණු සංඛ්‍යාව චේස් කරන්නත් පහසු වෙන්න පුළුවන් කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. ඉතින් අපි බලමු මොකද්ද මේ තරගය තුලදී වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ තරගාවලිය තුල දෙවන තරගය 20 වෙනි තරගය පවත්වනවා කරච්චි කිංස් සහ හයිඩ්‍රබාද් කිංස්මීන් අතර. ඉතින් හයිඩ්‍රබාද් කිංස්මීන් තමන් මුහුණ දුන්නු තරග හතරම අවසන් තරග හතරම මෙවර තරගාවලියට තමයි ඔවුන් පළවෙනි වතාවට එකතු වෙන්නේ. ඉතින් අවසන් තරග හතරම පරාජයටපත් වෙලා ඉන්නේ. කරච්චි කිංස් පහෙන් 3ක් දෙන්නලා තිබෙනවා. ඉතින් කරච්චි කිංස් සහ හයිඩ්‍රබාද් කිංස්මීන් මුහුණ දෙන පළවෙනි තරගයේ හෙඩ් ටු හෙඩ් ලෙස. ඉතින් විශේෂිත තරගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කරච්චි කිංස් පැත්තෙන් අපි අවධානය යොමු කරොත් එහෙම වැඩිම ලකුණුලාභියා අසම් කාන් ලකුණු 127යි. ඒ වගේම තමයි හසන් අලි වැඩිම කඩුලාභියා කඩු 8ක්. එඩ අවතර 199යි කඩු 5යි ඔවුන්ගේ ඉනිමක වැඩිම ලකුණු කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම හයිඩ්‍රබාද් කිංස්මීන් පැත්තට හැරුණොත් එහෙම මානස් ලබෂෙන් තමයි වැඩිම ලකුණුලාභියා ලකුණු 84ක්. ඒ වගේම මෙරෙඩ් ඩේට් තමයි වැඩිම කඩුලාභියා. ඔහු කඩු 5ක් දවාගෙන තිබුණා. ඉනිමක වැඩිම ලකුණු 225යි කඩු 5ක් ලෙස සටහන් වෙන්නේ. තීරණාත්මක ක්‍රීඩකයන් කවුද කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරොත් එහෙම කරච්චි කිංස් පැත්තට හැරුණොත් එහෙම ඩේවිඩ් බෝන ඉන්නවා, මොයින් අලි ඉන්නවා, හසන් අලි ඉන්නවා, ඒ වගේම මොහමඩ් වසීම් ඉන්නවා. ඔබ දන්නවා UAE ක්‍රීඩකයා. ඊට අමතරව අසම් කාන් ඉන්නවා, කඩු රකින්න පිටිකරුවා. ඊට අමතරව අපි හැරුණොත් එහෙම හයිඩ්‍රබාද් කිංස්මේන් පැත්තට ශ්‍රී ලංකාවේ තීරණාත්මක ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා. කුසල් පෙරේරා සහ මයිස් තීක්ෂණ කඩු 4 ඉන්නවා මේ තරගාවලිය තුලදී. ඒ වගේම කුසල් පෙරේරා පසුගිය තරගයේදී ඉතාමත්ම තීරණාත්මක අර්ධශතකයක් වාර්තා කරා. ඉතින් ඔහුත් ලකුණු 4 ඉන්නවා. ඔහු පෙන්නවා තවමත් ඔහුට වෙයිගෙන් ලකුණු රැස් කරන්න පුළුවන් කියලා. ඉතින් විශ්වාස කරනවා අපි මේ තරගය තුලදී කුසල් ජනිත් පෙරේරා ඉතාමත්ම තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කරાવી කියලා හයිඩ්‍රබාද් කිංස්මේන් කණ්ඩායමට. මොකද ඔවුන් Tamanගේ පළමු ජයග්‍රහණය හොයමින් ඉන්නේ මේ තරගාවලිය තුල. ඉතින් තවම ජයග්‍රහණයක් ලබන්නට හැකියාව ලැබිලා නැහැ. ඉතින් කුසල් පෙරේරා එහෙම ජයග්‍රහණයක් ලබනවා නම් ඒකේ තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කරાવી කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඊට අමතරව සජිල් ખાන්, උස්මාන් ખાන් ඉන්නවා, සයිම් අයුබ් ඉන්නවා. ඉතින් හොඳ පිටිකරු ඉන්නවා පාකිස්තානයේ පැත්තෙන්.
ක්‍රීඩා කරපු සහ ක්‍රීඩා කරන. ඉතින් ඒ නිසාවෙන් මේ තරගයේ ඉතාමත්ම තීරණාත්මක වේ මේ කණ්ඩායම් දෙකටම. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව තොරතුරු රැගෙන යන බලාපොරොත්තු වෙන ගිලන සෙල්තරටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.